ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති වශයෙන් කටයුතු කළ සමයේ සිදු කළ දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් කළ විමර්ශන කටයුතු වලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහ ජූලි 15 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනෝජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කර තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරුව නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාටද එහිදී නියෝග කෙරුණා. සිද්ධියට අදාළ සැකකරු ඊයේ උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒකුත් 27 වනදා නාවල් ප්‍රදේශයේදී අල්ලස්වෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. සිද්ධියට අදාළ සැකකරුට චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ 2014 පළවෙනි මාස 22 වන දින මැලේසියාවේ කුවාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර නියමිතව තිබූ අංක UL 319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට ඇමරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම පළමු වන චෝදනාව වන අතර 2014 පළවෙනි මාස 26 වන දින මාලදීවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL 563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකානු ඩොලර් 19160ක් රජයට පාඩු කිරීම දෙවන චෝදනාවයි. 2014 12 වෙනි මාස 19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් 12,50,000ක් වියදම් කිරීම යන චෝදනා තුන යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කරනු ලැබුවේ ස්වාමීනි සිද්ධියට අදාළ 2017 17 වන දින වර්ෂයේ ජනාධිපති පරීක්ෂණ කොමිසම සභාවේ අල්ලස් කොමිසමට එවන ලද වාර්තාවකට අනුව මෙහි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. සිද්ධියට අදාළව මෙම සැකකරු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ සහ කේටරින් සමාගමේ 5,90,000ක පාඩුවක් රජයට සිදු කරලා තිබෙනවා. ස්වාමීනි කටුනායක 18 කණුව ප්‍රදේශයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කලාකරුවන් ගෙන්වලා සංගීත ප්‍රදර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට අයත් මුදලින් පවත්වා රජයට පාඩු කර තිබෙනවා. ස්වාමීනි මෙම සැකකරු තම බලය පාවිච්චි කරලා ගුවන් ගමන් වල මාර්ගය තම අභිමතයේ පරිදි වෙනස් කරමින් සැකකරුට වාසි වන ලෙස ක්‍රියා කරමින් රජයට විශාල පාඩුවක් කරලා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සුලෝචනා සඳහන් කරනු ලැබුවේ ගුවන් සේවිකාවක වන චතුරිකා මුහන්දිරම් නැමැති ගුවන් සේවිකාවට අමතර දීමනා ලබා ගැනීම සඳහා වැඩි වාර ගණනක් ගුවන් ගමන් සේවාවල යොදවා තිබෙන බවයි. ස්වාමීනි මෙම සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වෙලා හිටපු නිසා ඔහුට පහළ සේවකයන් සමග ඍජු සම්බන්ධතා පවතිනවා. මෙම සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න පුළුවන්. ස්වාමීනි මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ ලබා දුන්නත් ඊට පෙර ප්‍රකාශ ලබා දීමට මැලිකමක් දක්වලා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ සුලෝචනා මහත්මිය සඳහන් කරනු ලැබුවේ සැකකරු විමර්ශන කටයුතු සඳහා සොයා ගැනීමට නොහැකිව සිටි බවයි. සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ දොළවත් සජිත ජයවර්ධන සමග අසීල රැකවල් මහතා කරුණු දක්වමින් පවසා සිටියේ සිය සේවාදායකයා වයස අවුරුදු 80ක වයෝවෘද්ධ පුද්ගලයෙකු බවයි. ස්වාමීනි මාගේ සේවාදායකයා විමර්ශනය මගහැර සැඟව සිටියේ නැහැ. මෙම විමර්ශනය 2015 වර්ෂයේ ආරම්භ වූවක්. අද වන විට වසර 10ක් ගත වෙලා. මේ කාලය වන විටත් ඔහුට විදේශ ගමන් තහනමක් පිළිබඳව කිසිම අධිකරණයකින් වාර්තා කරලා නැහැ. මේ වන විට ඔහුගේ විදේශ ගමන බලපත්‍රයේද කල් නිකුත් වී තිබෙනවා. ඔහුට ඒ ආවත්කාලීන කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මගේ සේවාදායක විමර්ශන මගහැර විදේශගත වීම කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ස්වාමීනි විමර්ශන නිලධාරීන් පවසන පරිදි මාගේ සේවාදායකයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කිසිදු පුද්ගලයෙකුට කියන ආකාරයෙන් බලපෑමක් කිරීමට හැකියාවක් නැහැ. ස්වාමීනි මගේ සේවාදායකයට බෙහෙත් ටිකක් ගන්නවත් ගෙදරින් තනින් එළියට යන්න බෑ. ඔහුගේ පුතා සහ ලීලි තමයි ඔහුට අවශ්‍ය සියලු දේ කරන්නේ. එතකොට මගේ සේවාදායකයට මතකයේ පවා දැන් නැහැ. ඔහු මේ සිද්ධි සම්බන්ධ ප්‍රකාශයක් ලබා දී තිබෙන්නේ විමර්ශනයේ ආරම්භ මුල් කාලයේ ලබා දුන් දිවුරුම් ප්‍රකාශ බලලා. ස්වාමීනි මගේ සේවාදායකයා වකුගඩු හෘදයාබාධ සහිත රෝගී තත්ත්වයෙන් පසුවනවා. ඒ නිසා සුසු අප කොන්දේසියක් මත අප ලබා දෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලනවා. දෙපාර්ශ්වයේම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයේ සිද්ධියට අදාළ සැකකරු ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා.